ආයුබෝවන් සුබ දවසක්. මොඩියුල් අංක 1 ජාතික ගුරු නිපුණතා රාමුව සහ ගුරු වෘත්තිකභාවය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. මෙහි 6 වෙනි කොටස ලෙස අපි වෘත්තිකයන් කියන්නේ කවුරුන්ද කියන මාතෘකාව ගැන අද අපි කතා කරමු. ඇත්තටම මේක සංවර්ධිත සමාජයක කොඳුනාරටියක් වගේ තියෙන මාතෘකාවක් තමයි අද අපි කතා කරන්නේ. වෘත්තිකයන් කියන්නේ කවුද? අපි බොහෝ විට වෘත්තිකයෙක් කියන්නේ රැකියාවත් සමග පටලව ගන්නවා. නමුත් වෘත්තිකභාවය කියන්නේ ආදායම් මාර්ගයක් විතරක් නෙවෙයි, එය ගැඹුරු ආචාර ධර්ම පද්ධතිය මත පදනම් වුණු සමාජ මෙහෙවරක්. ගුරු වෘත්තිකභාවය සුදුසුකම් ලැබීම පමණක් නෙමෙයි, ඒ සුදුසුකම් වල සදාචාරාත්මකව සහ වගකීමෙන් යුතුව භාවිතා කරන්න ඕනේ. මීළඟට කවුද මේ වෘත්තිකයෙක් කියලා අපි බලමු. සැබෑ වෘත්තිකයෙක් සතුව ගුණාංග 3ක් තියෙන්න ඕනේ. පළමුවැන්න විශේෂිත දැනුම. දෙවැන්න එම දැනුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිපුණතාව. තෙවැන්න සහ වැදගත්ම දේ වෙන්නේ සමාජ වගකීම. රැකියාවක් කරන්නේ Tamanගේ පැවැත්ම සඳහා වෙන්න පුළුවන්. නමුත් වෘත්තිකයෙක් කරන්නේ සමාජයේ යහපත උදෙසා. ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක් හරි නීතිඥයෙක් වෘත්තිකයෙක් ලෙස හඳුන්වන්නේ ඔවුන් පමණක් ආවේනික වුණු පුහුණුවක් සහ නීති පද්ධතියක් ඔවුන් සතුව තිබෙන නිසා. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ දෙස බලුවොත් ගුරුවරයෙක් කියන්නේ හුදෙක් කරුණු කියා දෙන්නෙක් නෙමෙයි. කේම්බ්‍රිජ් ඕස්ට්‍රේලියානු වගේ ජාත්‍යන්තර ප්‍රමිතීන් ඒ කියන්නේ ටීචර් ස්ටෑන්ඩර්ඩ්ස් පෙන්වලා දෙන්නේ. ගුරුවරයෙක් කියන්නේ ශිෂ්‍යයාගේ අනාගතය නිර්මාණය කරන ගෘහ නිර්මාණ ශිල්පියෙක් කියලා. ගුරුවරයා සතුව වෘත්තිකභාවය මනින්නේ ඔහු සිසුන්ගේ චරිතය සහ වටිනාකම කොතරම් දුරට ගොඩනගා ගන්නවාද කියන පදනම මත. වෘත්තිකයෙක්ට මූලික ලක්ෂණ අතරින් ප්‍රමුඛ වෙන්නේ විශේෂිත දැනුම සහ නිපුණතාව. උදාහරණයක් විදිහට ගුරුවරයෙක්ට Taman උගන්වන විෂය පිළිබඳ දැනුම පමණක් තිබීම ප්‍රමාණවත් නැහැ. ඔහුට අධ්‍යාපන මනෝවිද්‍යාව, ඉගැන්වීම් ක්‍රමවේද සහ ඇගයීම් ක්‍රම පිළිබඳව විශේෂ දැනුමක් තිබෙන්න ඕනේ. දැනුම කියන්නේ න්‍යායන්. නිපුණතාව කියන්නේ එම න්‍යායන් ප්‍රායෝගිකව පන්ති කාමරය තුළ ක්‍රියාත්මක කිරීමට තියෙන හැකියාව. මේ පින්තූරයේ තියෙන මූලාශ්‍ර වලින් පෙන්වලා දෙන්නේ UK ටීචර්ස් ස්ටෑන්ඩර්ඩ්ස් වගේ ප්‍රමිතීන් අවධාරණය කරන්නේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය ගැන. 21 වන සියවසේ වෘත්තිකයෙක් කියන්නේ එක තැන පල් වෙන කෙනෙක් නෙමෙයි. ඔහු නිරන්තරයෙන්ම තමන්ගේ දැනුම යාවත් කාලින කරගත යුතුයි. ඒ වගේම තම ආචාර ධර්ම සහ වෘත්තිකයෙක් හැම විටම අවංකභාවය, සාධාරණත්වය සහ රහස්‍යභාවය සුරැකිය යුතුයි. වෘත්තිකයෙකුට ප්‍රධාන පාර්ශව 3ක් ඉදිරියේ වගකීමක් පවතිනවා. පළමු එක තමයි තමන්ගේ සේවය ලබන පාර්ශවය. ඒ කියන්නේ සිසුන්. දෙවෙනුව තමන් සේවය කරන ආයතනය. ඒ කියන්නේ පාසල. තෙවනුව සමස්ත සමාජය. මේ රූප සටහනේ දැක්වෙන විදිහට ආරක්ෂිත ඉගෙනුම් පරිසරයක් සැපයීම. පාසලේ ප්‍රතිපත්ති වලට ගරු කිරීම සහ යහපත් පුරවැසියන් සමාජයට බිහි කිරීම කියන සියල්ල එකිනෙකට අන්තර් සම්බන්ධිතයි. එකක් මග ඇරුණොත් වෘත්තීය සම්බරතාවය බිඳ වැටෙනවා. සමාජයක විවිධ වෘත්තිකයන් ඉන්නවා. අධ්‍යාපන, වෛද්‍ය, නීතිඥ, ඉංජිනේරු සහ කළමනාකරන ශාස්ත්‍රයේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. මේ සෑම ශාස්ත්‍රයකටම අදාළව Taman වෙනුණු සහ ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් පවතිනවා. උදාහරණයක් විදිහට වෛද්‍යවරයෙක් ගත්තොත් හිපොක්‍රයිටික් ප්‍රතිඥාව ඇති
සේම ගුරුවරයෙකුට ගුරු ආචාර ධර්ම පවතිනවා. සුදුසුකම් තිබූ පමණින්ම කෙනෙක් වෘත්තිකයෙක් වෙන්නේ නැහැ. එය ක්‍රියාවෙන් පෙන්වන්න ඕනේ. වේලාවට වැඩ කිරීම, ගෞරවාන්විතව සංනිවේදනය සහ පුද්ගලික පක්ෂපාතීත්වයෙන් තොර සාධාරණ තීරණ ගැනීම මෙහි වැදගත් වෙනවා. ඔබ කතා කරන භාෂාව, අඳින ඇඳුම් සහ අනුන් සමග කටයුතු කරන ආකාරය මගින් ඔබේ වෘත්තීය ගරුත්වය පිළිඹු වෙනවා. අද තාක්ෂණික යුගයේදී වෘත්තිකයෙක් තාක්ෂණය භාවිතා කිරීම අනිවාර්යයි. නමුත් එය තාක්ෂණය භාවිතා කළ යුත්තේ සේවාවේ ගුණාත්මකභාවය වැඩි කරන්න. ඕස්ට්‍රේලියානු ගුරු ප්‍රමිතීන් AITSL පෙන්වලා දෙන්නේ තාක්ෂණය සහ නව පර්යේෂණ දැනුම භාවිතා කිරීම වෘත්තීය ප්‍රමිතීන් උසස් කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් විදිහට. ඔබට පේනවා ඇති මේ ස්ලයිඩ් එකේ මූලාශ්‍ර ගණනාවක් තිබෙනවා. Australian Professional Standards, Cambridge Teacher Standards සහ ලංකාවේ ජාතික අධ්‍යාපන ප්‍රමිති. මහාචාර්යවරයෙක් වගේ හිතුවොත් අපිට කියන්න පුළුවන් මේ සියල්ල ප්‍රමිතීන්ගේ පොදු අරමුණක් වෙන්නේ ගුණාත්මක සේවාවක් සහතික කිරීම. ගුරුවරයෙක් කියන්නේ ඉගැන්වීමට එහා ගිය සමාජ වගකීම් දරන්නෙක් බව. මේ සියලු ලේඛන සනාථ කරනවා. අවසාන වශයෙන් ගුරුවරයෙක් කියන්නේ සමාජ නායකයෙක්. ඔහු අනාගත පරපුරේ සදාචාරාත්මක මාලිමාව. ඒ වගේම යහපත් පුරවැසියන් බිහි කිරීම සහ ජාතික වටිනාකම ප්‍රවර්ධනය කිරීම මගින් ගුරුවරයා රටක ඉරණම තීරණය කරනවා. ඒ නිසා ගුරු වෘත්තියට ලැබෙන්නේ අනෙක් සියලු වෘත්තීන්ට වඩා විශේෂ තැනක්. ඉතින් අද අපි සාකච්ඡා කළේ ගුරු වෘත්තිකභාවය කියන්නේ සුදුසුකමක් පමණක් නෙමෙයි. එය දැනුම, නිපුණතාව, ආචාර ධර්ම සහ සමාජ වගකීම එකට කැටි වූ ජීවන රටාවක්. ගුරු වෘත්තිය සම්බන්ධයෙන් ගත්තාම එය හුදෙක් රැකියාවක් විතරක් නෙමෙයි, අනාගතයේ ගොඩනැගීමේ උතුම් මෙහෙවරක්. ඔබ සැමගෙන් මම ඉල්ලලා සිටින්නේ තමා දරන වෘත්තියේ ගරුත්වය රැකීමට, නිරන්තරයෙන් ඉගෙන ගන්නා වෘත්තිකයෙකු වීමට සහ උත්සාහ කරන විදිහට. එසේනම් අද සාකච්ඡාව මෙතනින් සමාප්ත කරනවා. ඒ වගේම ඔබෙන් ඉල්ලීමක් කරනවා අපේ concept by සංකමාලි YouTube නාලිකාව subscribe කරලා ඉදිරි කොටස් සමගත් සම්බන්ධ වෙන විදිහට. ස්තුතියි.